සුබ උදෑසනක්. මේ ප්‍රබෝධමත් ඉරිදා දිනේ ඔබේ ලයිෆ් එකට නැවුම් ආරම්භයක් ගෙන එන්න අදත් අපි සූදානම්. ලස්සන නිරවුල් ලයිෆ් එකක් ගොඩනගා ගන්න ඔබට අවශ්‍ය බොහෝ දේවල් ද ලයිෆ් තුලින් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔබේ ලයිෆ් එකට වටිනාකමක් එකතු කරගන්න එක්වන්න අපත් සමගි. මේ ඔබේ ප්‍රියතම අඩහෝරාව The Life. කාන්තාවකගේ රූප ස්වභාවයට ඇගේ කොණ්ඩය ඉතාමත් වැදගත්. අන්න ඒ නිසා තමයි අතීතයේ වගේම වර්තමානයේදී කාන්තාවන් හෙයාර් ස්ටයිල් වලට වැඩි අවධානයක් යොමු කරන්නේ. ෆැෂනබල් ලයිෆ් එකට ප්‍රිය කරන යුවතියකට ස්ටයිලිෂ් ලයිෆ් තුලින් නිව් හෙයාර් ස්ටයිල් එකක් ඉදිරිපත් කරන්න අපත් සමග එකතු වෙලා ඉන්නවා කොණ්ඩා මෝස්තර නිර්මාණ ශිල්පිනී ශාමිනී ප්‍රියන්ති. අපි අද ස්ටයිලිෂ් ලයිෆ් සෙග්මන්ට් එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ලොං ලේ එකක්. මෙතෙන්දී මගේ නිරූපිකාවගේ කොණ්ඩේ ටිකක් දිගට තියෙනවා. අපි දිගින් චුට්ටක් අඩු කරලා ඇයට නළලට ගැලපෙන විදිහට පොඩි ෆ්‍රින්ජ් එකක් කපන්නත් මම බලාපොරොත්තු වෙනවා. අපි මගේ නිරූපිකාවගේ කොණ්ඩේ හොඳට ෂැම්පු කරලා කන්ඩිෂනර් දාලා හෙයාර් කට් එකට සූදානම් කරගත්තා. ඉස්සෙල්ලාම අපි මැද කොටසෙන් ගයිඩ්ලයින් එකක් හදාගත්තා. අපි ඒ ටික මේ ෆලෝ කරලා තමයි දිගටම කොණ්ඩේ කපන්නේ. මොකද මගේ නිරූපිකාවගේ කොණ්ඩේ ලෙන්ත් එක තියන්න මම ගොඩක් දුරට බලාපොරොත්තු වෙනවා වැඩි කොට කරන්නේ නැතුව. මේ පැත්ත මම කලින් කපා ගත්තා. දැන් මම මේ පැත්තත් එක්ක මේ ටික බ්ලෙන්ඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතනින් කොටසක් ගයිඩ්ලයින් එකක් හැටියට අරගෙන ear to ear part section එක මේ විදිහට අරගෙන නළලේ මැද කොටසෙන් තමයි ගයිඩ්ලයින් එක ඉස්සෙල්ලා හදාගත්තේ. මෙතන තමයි ගයිඩ්ලයින් එක තියෙන්නේ. අපි ඒක ෆලෝ කරගෙන කලින් අවසන් කරපු කොටස දක්වා මේ ආකාරයට අපි බ්ලෙන්ඩ් කරගත්තා. මට අවශ්‍ය ලෙන්ත් එක මම හදාගෙන ඉවරයි දැන්. දැන් මම බලාපොරොත්තු වෙන්නේ හෙයාර් එක ලේයර් කරන්න. මම දැන් මෙතන නේප් ලයින් එකේ ඉඳලා පටන් අරන් මෙතන ear to ear part එක දක්වා ඉවර කරා. ඊළඟට මම බලාපොරොත්තු වෙනවා අනිත් පැත්තත් ඒ ආකාරයටම ear to ear part එක දක්වා කපන්න. අපි හෙයාර් එක ලේයර් කරගෙන ඉවරයි. අපි ඊළඟ සෙග්මන්ට් එකේදී බලමු අපි කොහොමද මේක සෙට් කරගන්නේ කියලා. මම බලාපොරොත්තු වෙනවා හෙයාර් අයන් එකක් පාවිච්චි කරලා මේකට පොඩි වේවි ගතියක් දෙන්න. මොකද මගේ නිරූපිකාගේ කොණ්ඩේ ගොඩක් දුරට ස්ට්‍රේට්. අපි මේකට පොඩි වොලියුම් හිටින විදිහට සෙට් කරගන්න බලාපොරොත්තු වෙනවා. වර්තමානයේ පළමිට ස්ථූලතාවය බොහෝ රෝගී තත්ත්වයන් ඇති වෙන්න අතවනන කාරණාවක් වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය ඔබට පහසුවෙන් මගහරව ගන්න පුළුවන්. හැබැයි ඔබ මුලින්ම දැනගන්න ඕනේ ඔබේ ශරීරයේ BM මගය ගැන. ඉතින් මේ ගැන අද දවසේදී ඔබව දැනුවත් කරන්න අපත් සමග එකතු වෙලා ඉන්නවා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වෛද්‍ය ආර්.එස්. ජයවර්ධන මහතා. අදත් අපි සුපුරුදු පරිදි ගිය සතියේ කතා කළා වගේම ඔබේසිටි කියන මේ භයානක තත්ත්වය එහෙම නැත්නම් අධික තරබාරුව පිළිබඳව වෙනත් මානයකින් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. මා හිතන්නේ බොහෝ දෙනා මේ ගැටලුව පිළිබඳව දකින්නේ මේ රූපලාවන්‍ය ගැටලුවක් හැටියට කියලායි. නමුත් තරබාරුව කියන එක තවදුරටත් අපිට මේ රූපලාවන්‍ය ගැටලුවක් හැටියට සැලකිය යුතුම නැහැ. මක්නිසාද ඔබට යමෙක් කියන්න පුළුවන් ඔබගේ උදරය ඉදිරියට නෙරායම හරි ලස්සනයි කියලා. තවත් කෙනෙක් ඒක විග්‍රහ කරන්න පුළුවන් නෑ ඒක කැතයි කියලා. ඔබගේ යම්කිසි ස්වරූපයක් තවත් කෙනෙකුට විග්‍රහ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබටම විග්‍රහ කරගන්න පුළුවන්. මේක ලස්සනයි. එහෙම නැත්නම් ඔබටම විග්‍රහ කරන්න පුළුවන් මේක මට හරි නැහැ කියලා. මෙන්න මේ தত্ত্বය රූපලාවන්‍ය ගණේ තත්ත්වයක් හැටියටයි සැලකිය යුතු වන්නේ. මොකද you can refine the beauty. ඒ කියන්නේ ඔබගේ රූප ස්වභාවය පිළිබඳව ඔබටම හෝ තවත් කෙනෙකුට ඒකේ නරක හෝ හොඳ විග්‍රහ කරන්න පුළුවන්. But you can't refine healthy.
ඔබගේ සෞඛ්‍යය ඒ විදිහට ඔබට විග්‍රහ කරගන්න බෑ. මොකද මම එහෙම කියන්නේ. අධික තරබාරුව තව දුරටත් වෛද්‍ය විද්‍යාත්මකව සෞඛ්‍ය දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් එය ඔබව තව දුරටත් තව තවත් රෝග ගණනාවකට පාත්‍ර කිරීමේ හැකියාවක් ඇති තත්ත්වයක් වෙනවා. එතකොට මේ අධික තරබාරුව ඔබට කියන්න බෑ කිසිම දවසක මේක මගේ ශරීර සෞඛ්‍යයට හොඳයි මේ තරබාරුව. එහෙම නැත්නම් ඔබගේ උදරයේ නිරායම ශරීර සෞඛ්‍යයට හොඳයි කියලා ඔබට කියන්න බෑ. අනිවාර්යයෙන්ම මේ తত্ত্বය ඔබට මතුමත්තේ යම්කිසි කුමක් හෝ රෝගයකට අතවැන්නීමක් බවට පත් වෙනවා. මේ හේතුව නිසා ඔබ ඔබගේ තරබාරුව ගැන සිටිය යුත්තේ රූපලාවන්‍ය දෘෂ්ටි කෝණයකින් නොව එහි ඇති සෞඛ්‍යමය తত্ত্বය මත සෞඛ්‍ය ඔබගේ සෞඛ්‍යයට හානිදායක වන తত্ত্বය මතයි ඒ දෙස බැලිය යුත්තේ. දැන් ඔබ හිතනවා නැවතත් අපිට පහුගිය වැඩසටහන් වලදී අපිට අහන ලද ප්‍රශ්න ගණනාවක් යටතේ මේ තරබාරුව පිළිබඳව තවදුරටත් විග්‍රහ කිරීම අහලා ගොඩක් දෙනා ප්‍රශ්න කරලා තියෙනවා. පොදුවේ ගත්තාම මම නැවතත් කියන්න සතුටුයි. තරබාරුව ජෙනරල් ඔබේසිටි සාමාන්‍ය මුළු සමස්ත සිරුරම මහත් වීම. එහෙම නැත්නම් සෙන්ට්‍රල් ඔබේසිටි ඔබගේ එක ශරීරයේ එක් කොටසක් මේ දේ තැන්පත් වීම. ඒත් දැන් ශරීරයේ එක් කොටසක මේ දේ තැන්පත් වීම බොහෝ විට කාන්තාවන්ගේ අපි දකින සුලභ ප්‍රදේශ තමයි උදරය සහ ඉනවට. අපි මේකට කියනවා ගයනොයිඩ් ඔබේසිටි කියලා. පුරුෂයන්ගේ මේ තත්ත්වය විශේෂයෙන් දක්නට ලැබෙන්නේ උදරය ආශ්‍රිතව. අපි මේකට කියනවා ඇන්ඩ්‍රොයිඩ් ඔබේසිටි කියලා. කෙසේ වෙතත් ඇන්ඩ්‍රොයිඩ් හෝ වේවා ගයනොයිඩ් හෝ වේවා ඔබගේ උදර ආශ්‍රිත ප්‍රදේශය ඇසුරු කරගෙන ශරීරයේ හැමට යටින් හෝ එහෙම නැත්නම් උදරයේ අභ්‍යන්තරයේ ඉන්ද්‍රයන්ට යටින් මේ තෙල්පන්පත් වීම අතිශයින් භයානක තත්ත්වයක් වෙනවා. දැන් ඔබ හිතනවා ඇති කොහොමද මේ මම ඔබේසිටි එහෙම නැත්නම් අධික තරබාරුවෙන් පෙළෙනවද කියලා හඳුනාගන්නේ කොහොමද කියලා. මේක හරි සරලයි. ඔබට ගෙදරදී මේක කරගන්න පුළුවන්. කොහොමද ඔබගේ බර බෙදන්න ඔබගේ උසේ වර්ගය. හැබැයි ඔබගේ බර කිලෝග්‍රෑම් වලිමුත් ඔබගේ උස මීටර වලිමුත් ලබා ගත යුතු වෙනවා. එවිට ඔබගේ ඒ අගය 25ට හෝ 25ට වඩා වැඩි නම් ඔබ අධික බරෙන් යුක්ත වෙන පුද්ගලයෙක් බව හඳුන්වන්න පුළුවන්. ඒ 30ට වඩා වැඩි නම් ඔබ අනිවාර්යයෙන්ම අධික තරබාරුවෙන් පෙළෙන පුද්ගලයෙක් හැටියට සහතික කරන්න පුළුවන්. බොහෝ විට අධික තරබාරු තියෙන අයට ඔබ දැනටමත් හිතාගෙන ඉන්නේ රූපලාවන්‍ය ගැටලුවක් කියලා නම් එය ඔබගේ සිතින් අත්හල යුතුයි. මේ සෞඛ්‍යම ගැටලුවක්. ඔබට අධික රුධිර පීඩනය සෑදීමේ ප්‍රවණතාවයකට ඔබ ගොදුරු විය හැකියි. ඒ වගේම ඒ හරහා ඔබගේ හෘද සංසරණ පද්ධතිය රුධිර සංසරණ පද්ධතිය එහෙම නැත්නම් ඔබට හෘද රෝග වැළඳීමේ අවදානමකට ඔබ පාත්‍ර විය හැකියි. එහෙම නැත්නම් පිළිකා වැනි රෝග තත්ත්වයන්ට ඔබට පාත්‍ර විය හැකියි. එහෙම නැත්නම් ඔබ ආතරයිටිස් වැනි රෝග වලට ඔබ පාත්‍ර විය හැකියි. මේ ආකාර රෝග ගණනාවක් අපි මේවට කියනවා බෝ නොවන රෝග කියලා non communicable diseases. මෙන්න මේ තත්ත්වයට ඔබ පාත්‍ර වෙන්න පුළුවන්. වෙන එකක් තියා තවත් අවදානම් තත්ත්වයක් මතුවෙන්න පුළුවන්. ඔබ මේ තත්ත්වෙට ඉන්නවා නම් අලුතෙන්ම සොයා ගැනීමක් ආතතිකාරකයක්. මේ ආතතිකාරකයක් වෙනවා මේ ඔබේසිටි. ආතතිකාරකය මනසේ පීඩනය වැඩි වෙනවා. ඒ හරහා ඇති වෙන රෝග ගණනාවකුත් තියෙනවා. මේ තරබාරුව නිසා ඇති වෙන රෝග ඒ ආතතිය හරහාත් වැඩි වෙන්න පුළුවන්. ඔබට තරබාරුවෙන් මිදෙන්න ව්‍යායාමයත් ආහාර පාලනයටත් අමතරව ඔබට ආහාර අතිරේක පාවිච්චි කළ හැකියි. වෙළඳපොලේ අනන්ත අප්‍රමාණ මේ සඳහා කැප්සූල් හැටියට පෙති හැටියට ආහාර අතිරේකයන් ඕනතරම් වෙළඳපොලේ හමු වෙනවා. මා දන්නා පරිදි මා විශ්වාස කරන පරිදි මේවා අතුරෙන් හයි ග්‍රීන් කියන මේ වෙළඳ නාමයෙන් හඳුන්වන්නා වූ මේ හරිත තේවල සාරය සකස් කරාගත්ත කැප්සූල් එක ඔබට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. කොහොමද මේ හයි ග්‍රීන් එහෙම නැත්නම් මේ හරිත තේ සාරයෙන්
මේ ඔබගේ ෆැට් අඩු කිරීමට එහෙම නැත්නම් ඔබගේ අධික තරබාරුව අවම කිරීමට උපකාරී වෙන්නේ. මෙහි තියෙන ප්‍රධාන සංඝටකයක් නිසා ඔබගේ පරිවෘත්තීය ක්‍රියා ඉහළ දම්මන්ට හැකියාවක් මේට තියෙනවා. මේ පරිවෘත්තීය ක්‍රියා ඉහළ දැන්වීම හරහා ඔබගේ කැලරි ප්‍රමාණයක් දවා හැරීමට මේ කැප්සූලය සමත් වෙනවා. ඒ වගේම මේ කැප්සූලය හරහා ඔබ ගන්නා ආහාරයේ අඩංගු වන්නා වූ මේද ශරීරයට ඇතුල් වීම, අවශෝෂණය වීම වළක්වා දීමේ හැකියාවක් මේ හයිග්‍රීන් වල අඩංගු ඒ EGCG කියන සංඝටකයට හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ එක කැප්සූල් එකක් ගැනීමෙන් මේක සමාන වෙනවා පැය භාගයක ව්‍යායාමයකට. ඒ වගේම වෙළඳ පොලේ තියෙනා වූ හරිත තේ පැකට් 6ක් 7ක් පමණ ප්‍රමාණයක් සමාන වෙනවා මේ එක කැප්සූල් එකකට. ඒ වගේම තමයි ඔබගේ සිරුරේ අධිකව තියෙනා වූ මේද ප්‍රමාණය අඩු කරා ගන්න පුළුවන් 4.5ක් අඩු කරා ගැනීමේ හැකියාව තියෙනවා මේ හයිග්‍රීන් කැප්සූලේ භාවිත කිරීම හරහා. ඒත් එක්කම ඔබගේ සමස්ත බරෙන් 4.6ක් අඩු කිරීමේ හැකියාව තියෙනවා මේ හයිග්‍රීන් කැප්සූලයට. ඔබට මතක ඇති පසුගිය සති කීපය අපි මඤ්ඤොක්ක වලින් කෑම වර්ග රසක් හදාගත්තා. ඔබ මොහොතකට හරි හිතුවද මඤ්ඤොක්ක වලින් මේ වගේ කෑම හදන්න පුළුවන් කියලා. ඉතින් අදත් අපි සූදානම් වෙන්නේ මඤ්ඤොක්ක වලින් බොහොම අපූර්ව සලාඩ් එකක් හදාගන්න. ඉතින් මේ සඳහා අද දවසේදී අපත් සමග එකතු වෙලා ඉන්නවා ගල්කිස්සමා හෝටලේ ප්‍රධාන සූපවේදී ආචාර්ය පබ්ලික් සිල්වා මහතා. අපි බොහෝ දුරට මහන්සි ගන්නේ වස විශේෂයෙන් තොර ආහාර සංස්කෘතියක් හඳුන්වලා තියෙනවා. ඒකම ඒක දේශීය වෙන්නත් ඕනේ. මෙන්න මේ දේශීය දේවල් වලින් වස විශේෂයෙන් තොර අපට ආහාර ඕන තරම් අපට හදන්න පුළුවන්. පුදුම සම්පත් තියෙන පොළොවක් මේක. අද ඔබ දැනුවත් කරන්න යන්නේ සීතල කෑමක් හදාගන්න හැටි ඒත් මයොක්ක වලින්. මයොක්ක තම්බලා එහෙම නෙවෙයි. ඔබ දැනුවත් කරලා තියෙන කොහොමද මයොක්කා හදාගන්නේ සරල කෑමක් ඇටියට. දැන් මේ මයොක්කා වලින් හදාගත්ත අපි සරල කෑම ටික ඒක වෙනම තියෙනවා. ඒකම පිපිඤ්ඤා, තක්කලි, අන්නාසි, සලාද කොළ මේ විතරක් නෙවෙයි. ඔබට වරක ගන්න වරක අනිවාර්යයෙන්ම රෙවිඩි එක්ක ගන්න වරකා ඒකම පැලමද මේ දේවල් අපි කිසිම දෙයකට සම්බන්ධ කරගන්නේ නැහැ අපේ කෑම වලට. ඒකම කටුලොවි ඉදිරියට හොඳට අපේ රටේ තියෙනවා කජු පුහුලන්. මෙන්න මේ ඕනම දෙයක් මේ විදිහට මේ සලාදයකට පාවිච්චි කරන්න පුළුවන් ඕනම පළතුරක්. එතකොට මේක හදාගන්නේ මයොක්ක ග්‍රෑම් 500යි. ඒක කොටන්න එහෙම නැත්නම් සූරන්න හොදන්න කරන්න යන්න එපා. වතුර දාන්නත් එපා. ඊට පස්සේ කඩල පිටි ග්‍රෑම් 50යි, බිත්තරයයි, හොඳ පොල් සම්බෝල ටිකක්, දෙහි ටිකක් දාලා ඒක හොඳට මිශ්‍ර කරන්න. මිශ්‍ර කරලා ගැඹුරු තෙලේ අඩු ගින්දරේ මේක බදින්න. මේ වැදගත් එක. ඒකම මෙතන සෝස් ටිකක් තියෙනවා. මේක අඹ සෝස්. අඹ සෝස් වලට අවශ්‍ය කරන්නේ සුදු ලුණු, ඒකම අඹ චට්නි, කෑලි මිරිස් කබලේ බදින්න, එහෙම නැත්නම් තෙලේ බදින්න ඒක පෙරලා ගන්න. ඒකම සියඹලා, සීනි, ලුණු, ගම්මිරිස්, වෙජිටබල් ඔයිල් ටිකක්, එහෙම නැත්නම් සලාද ඔයිල් ටිකක් දාලා මේක හොඳට කබලම් කරන්න. හරි රහයි. ඊට පස්සේ සලාද කොළ. මේ සලාද කොළ නැතත් කමක් නෑ. මුකුණු වෙන්න, ගොටු කොළ, කංකුම්, සාරණ වඩාත් හොඳයි. අන්නාසි, තක්කාලි, පිපිඤ්ඤා මේවා තමයි අවශ්‍ය කරන්නේ. දැන් මේ සලාද කොළ ටික ගන්න හොඳට කඩන්න. මේක මේ පිහියක් පාවිච්චි කරන්න ඕනේ නෑ. ඒ තරම් පොඩි වෙන්න ඕනේ නැත්නම්
ඊට පස්සේ පිපිඤ්ඤා එක්කම තක්කල්ලි ටික අන්නසි මේ සෝස් එක දාලා මේක ටිකක් කවලම් කරන්න. කවලම් කරලා මේක දාන්න හොඳට කවලම් කරන්න. තව සෝස් ටිකක් බොහොම ලේසි. ඒ වගේම ගුණේ නම් කියලා වැඩක් නැහැ. ඒ තරම් බොහොම ගුණයක් තියෙනවා මේ සලාද වලට. දැන් අපි මේක ලක්ෂණ කරන්නත් එපා. සරත් තියෙනවා, පැණි රහක් තියෙනවා. එක්කම ගස් තක්කාලි ගෙඩියක් තමන්ට ඕන විදියක මේ සරසා ගන්න පුළුවන්. එක්කම මේක රාත්‍රී ආහාර වේලකට පුදුම වටිනාකමක් ඒකම ගුණයක් තියෙනවා. දැන් අපේ සලාදයක නම් ලෑස්ති කටට කෙලවුරනවා. මම කාලා බලන්නම්. සෝස් එක අඹයි මිරිසුයි ලුණු දෙහි කියලා වැඩක් නෑ. හරිම රහයි. හදලා බලන්න. මේක තමයි අපේ දේශීය ආහාර සංස්කෘතිය. යුරෝපයේ හොඳ තැනක් තියෙනවා මේ බතල වලට. ඒ බතල විතර නෙවෙයි මයොක්ක වලටත් තැනක් තියෙනවා. දැන් අපි බලමු බතල බෙදලා හදාගන්නේ කොහොමද. ගේදොර පිරිසිදු තියාගන්න අපේ ගෘහණියන් බෙහෙවින් උනන්දුවක් දක්වනවා. ඒ අතරින් මුළු තැන්ගේ විශේෂ තැනක් ගන්නවා. පිරිසිදු කිරීම සඳහා යොදා ගන්නා ද්‍රව්‍යවල ප්‍රමිතිය ගැන අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. උසස් ප්‍රමිතියකින් යුක්ත ග්ලිස් ඩිෂ්වොෂ් ගැන ඔබව දැනුවත් කරන්න අපත් සමග එකතු වෙලා ඉන්නවා මල්ටිකේමි ඉන්ටර්නැෂනල් ආයතනයේ රසායනාගාර පරීක්ෂක ඉනෝකා දර්ශනී. ඇත්තටම අපි විශේෂයෙන්ම පහුගිය සතිවලත් දිගින් දිගටම කතා කරා මේ ප්‍රමිතිය නිෂ්පාදනයන්ගේ ප්‍රමිතිය ගැන. ග්ලිස් ඩිෂ්වොෂ් වලදී අපිට කතා කරන්න පුළුවන් මේ වගේ දේවල් අපි පාවිච්චි කරද්දී මොනවා සමගද ගැටෙන්නේ, අපි මොනකටද මේක පාවිච්චි කරන්නේ, ඒ වගේ දේවල් පිළිබඳව ගෘහණිය දැනුවත් විය යුතුයි. ඒ වගේම සැලකිලිමත් විය යුතුයි. මේකේ අන්තර්ගතය මොකක්ද, ඒකෙන් මිනිස්සුන්ට වෙන හානියක් තියෙනවද, මොකක්ද වෙන්නේ, විශේෂයෙන්ම කුඩා දරුවන්ට, රෝගී අයගේ භාජන, ඒ වගේ දේවල් හොදද්දී අපි පාවිච්චි කරන නිෂ්පාදනය ගැන ඇත්තටම වගකීමකින් හොයලා බලන්න ඕනේ. මට මෙතෙන්දි කියන්න පුළුවන් ග්ලිස් ඩිෂ්වොෂ් සම්බන්ධයෙන් අපි රසායනාගාර පර්යේෂණාගාර මට්ටමින් අපි මේක තහවුරු කරලා තියෙනවා. ග්ලිස් ඩිෂ්වොෂ් සේදුම් දියරය අපි ජාත්‍යන්තර නිර්දේශයන්ට අනුව නිෂ්පාදනය කරලා තියෙනවා කියන එක වගකීමෙන් කියන්න පුළුවන්. OHSA, IARC වගේ නිර්දේශයන්හි අන්තර්ගත පිළිකා සෑදිය හැකි කියලා හඳුනාගත්ත රසායනික ද්‍රව්‍ය තියෙනවා. ඒ වගේ ඒ වගේම ප්‍රධානවම අපිට හඳුනා ගන්න පුළුවන් මේ වගේ නිෂ්පාදනවල තියෙන අමුද්‍රව්‍යයක් විදිහට ෆෝමැලින් නැත්නම් ෆෝමැල්ඩිහයිඩ්. අපි ෆෝමැල්ඩිහයිඩ් නැතුව ග්ලිස් ඩිෂ්වොෂ් නිෂ්පාදනය කරනවා. මාකට් එකට හඳුන්වලා දීලා තියෙනවා. ඇත්තටම ග්ලිස් ඩිෂ්වොෂ් දියරය අපිට ඉස්තාම ඉහළ ප්‍රමිතියෙන් යුක්ත නිෂ්පාදනයක් ලෙස සහ එදිනෙදා භාවිතයේදී ප්‍රායෝගික භාවිතයේදී කිසිම ප්‍රශ්නයක් නැතුම් පාවිච්චි කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් විදිහට අපිට ග්ලිස් ඩිෂ්වොෂ් තහවුරු කරන්න පුළුවන්, හඳුන්වන්න පුළුවන්, වගකීමෙන් අපිට ඒක කියන්න පුළුවන්. ඔළුවේ කැක්කුමක් නම් ඉතින් පෙත්තක් දීලා සනීප කරගත්තයි කියමුකෝ. ඒ කුස්සිය වැඩ ටික හිසන දෙයක් වුණොත් කුස්සියේ සතරවදයන්ගෙන් ඔබ නිදහස් කරන එකම රහස ග්ලිස් ඩිෂ්වොෂ්. අති ප්‍රබල සාන්ද්‍රතාවය,
දැලි කුණු ඉඳුල් මුළුමනින්ම ඉවත් කරයි. වැඩි වාර ගණනක් භාවිතා කළ හැක. දෑත්වලටත් සෞම්‍යයි. මට නම් මගේ කුස්සේ හිසරදයක් නෙමෙයි. මම නම් පාවිච්චි කරන්නේ අපේම රටේ ඩෑෂ් ග්ලිස්. ඩෑෂ් ග්ලිස් මුළුතැන්ගේ හිසරදයට එකම සහනය. ශාමිනී ප්‍රියන්ති මීළඟට ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ නිව් ට්‍රෙන්ඩ් එකට අනුව නිර්මාණය කරන හෑර් ස්ටයිල් එක. බොහෝ තරුණියන් මේ හෑර් ස්ටයිල් එකට ප්‍රිය කරන්නේ එයින් තමන්ගේ පෙනුම තව තවත් කැපී පෙනෙන නිසායි. අපි ක්‍රමානුකූල මේ කොණ්ඩේ ලේයර් කරගත්තා. දැන් අපි කොටස් වශයෙන් මේක වෙන් කරගෙන අපි හෑර් එක සෙට් කරගන්නවා. මෙන්න මේ ආකාරයට අපිට කොණ්ඩේ සෙක්ෂන් කරගන්න පුළුවන්. මේක සෙට් කරන්න ඉස්සෙල්ලා අපි කොටස් 4කට බෙදා ගන්නවා. නේප් ඒරියා එකකින් කොටසක් අරගෙන ඒකත් අපි මේ වගේ කොටස් 3කට වෙන් කර ගන්නවා. ඉතින් අයන් කරන්න ඉස්සෙල්ලා අපි කොණ්ඩෙට හීට් ප්‍රොටෙක්ට් එකක් යූස් කරන්න ඕනේ. එතකොට කොණ්ඩේ ආරක්ෂා වෙනවා. ඊළඟට අපි කරන්නේ මෙන්න මේ විදිහට ඒ අයන් කරගත්තු කොටස මේ ආකාරයට අපි එයා අයන් එකෙන්ම මෙහෙම මේ විදිහට කරකවන්න ඕනේ. ෆ්‍රින්ජ් එකේ මේ අවසාන ටික අයන් කරනකොට අපි එයා එක 90 degrees වලට ලිෆ්ට් කරන්න ඕනේ. මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ තමයි අපි මේ විදිහට ෆ්‍රින්ජ් එක අරගෙන එන්න ඕනේ. එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මෙතන වොලියුම් එකක් ගන්න. ලේයර් කරපු හෑර් කට් එකේ අවසානයේදී අපි මේ විදිහට තමයි සකස් කරගත්තේ. අපි මේක සෙට් කරගන්න ආයන් එක භාවිතා කරා. අපිට ආයන් එක විතරක්ම නෙමෙයි රෝලර් බ්‍රෂ් එකක් ආධාරයෙන් ඩ්‍රයි එකක් ආධාරයෙන් මේ විදිහට හෑර් එකට වොලියුම් දෙන්න බොඩි වේව් වගේ හදා ගන්න පුළුවන්. ඔබේ ජීවිතය ප්‍රබෝධමත් කරන විශේෂාංග රැසක් The Life තුලින් අද අපි ඔබට ඉදිරිපත් කරා. ඉතින් මේ සියලුම දේවල් ඔබට නැවත බලා ගන්න පුළුවන් The Life Facebook fan page එකට log වුණොත්. ඉතින් ලබන ඉරිදා උදේ 10:05ට මේ වගේම අලුත් විශේෂාංග රැසක් සමගින් හමු වෙනතුරු ඔබට සුබ සතියක්.